ඔයා නැති රූම් එකක ඔයා ගැන කතා වෙන වෙලාවක ඔයාගේ නම ක්වෙස්චන් වෙන වෙලාවක ඔයා වෙනුවෙන් කතා කරන අය ඉන්නවද? ටිකක් හිතලා බලන්න. ඔයා ළඟ ඉන්නකොට ඔයත් එක්ක hina වෙන්න, කතා කරන්න, කන්න බොන්න සතුටු වෙන්න මේ හැමදේටම ඇතිතරම් මිනිස්සු ඉන්නවා. හැබැයි ඔයා නැති තැන ඔයාගේ නම ආරක්ෂා කරන මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද? සමහර අය වෙනුවෙන් ඔයා නිහඬවම කී සැරයක් නම් පෙනී ඉඳලාද? තවත් සමහර අය ඔයා නිසා කී සැරයක් නම් බේරිලා ඇද්ද? ඒක යාලා දන්නේවත් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැමදේම එක්ස්ප්ලেইন කරන්න යන්න ඕනේ නැහැ. නිහඬවම ඈත් වෙන්න. ඔයා නැති තැන්වලත් ඔයා වෙනුවෙන් නැගිටින මිනිස්සු එක්ක විතරයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඔයාගේ ලොයලිටි එක වැලියු නොකරන මිනිස්සු වෙනුවෙන් ඔයා තවදුරටත් ඔයාගේ ලොයලිටි දෙන්න ඕනේ නැහැ.